හායි හුඟ දවසකින් නේද? මට අද ඕනේ උනේ ඔයාලට කොට්ටුරයක් හරිම විදිහට මහන විදිහ කියලා දෙන්න. Tamanට වගේම ව්‍යාපාරයක් කරන්න ඉන්න අයට ගොඩක් වටී මේක. අපි එහෙනම් අපේ අලුත් වීඩියෝ එකට යමු. එක එක විදිහේ ඩිසයින් වලට කොට්ටුර කරනවා. හැබැයි ඒ හැම එකක්ම කරගන්න නම් මූලික කොට්ටුරය කරගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්නම ඕන. ගෙදර ඔයාලා හදපු කොට්ට එක එක සයිස් වුණාට සාමාන්‍යයෙන් කොට්ටකට සයිස් එකක් තියෙනවා. ගෙදරට ඕනි විදිහට මහගත්තට බිස්නස් එකක් කරනකොට හරිම විදිහට මහගන්න ඕනිනේ. සාමාන්‍යයෙන් කොට්ටක දිග අඟල් 23යි, පළල අඟල් 17යි. ගෙදර කොට්ටක දිග පළල මැනගන්න ඕනි නම් මේ විදිහට මුට්ටු වලට තියලා දාරවලට තියලා මැනගන්න ඕනි. කෙලවරින් මැනලා බෑ. පිම්බිලා තියෙන මැදින් තමා මැනගන්න ඕනි. පොප්ලින් තමයි ගත්තේ මං. යාරයක් තිබ්බහම හොඳටම ඇති. රෙද්ද මේ විදිහට බලවාට උඩට එන්න නවාගෙන දෙකට නවාගෙන නැම්මේ ඉඳන් මෙනුම් ලකුණු කරගම්මු. ඉදිරිපස කොටස මුලින්ම කපමු. කොට්ටේ පළල උන අඟල් 17ට මැහුම් වාසි වලට තව එකකුත් එකතු කරලා අඟල් 18ක් ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ කොට්ටේ දිග විදිහට අපි ගත්ත අඟල් 23ට තව අඟලකුත් එකතු කරලා අඟල් 24ක් විදිහට දිග ලකුණු කරන්න. දැන් මේ කොටස කපා ගමු. දැන් අපි පිටුපස කොටස හදාගමු. ඕපන් එකකුත් පිටුපස කොටසට එන හින්දා ඒ පැත්ත කොටස් දෙකක් විදිහට හදාගන්න ඕනි. පළල වෙනසක් නෑ. අඟල් 18ම තමා ලකුණු කරන්නේ. ඕපන් එක දක්වා දිග විදිහට අඟල් 22 තමා අපි ලකුණු කරන්නේ. ඒ අඟල් 21ට මැහුම් වාසි වලට තව අඟලකුත් එකතු කරලා. ඊට පස්සේ එතන ඉඳන් තව අඟල් 6ක් ලකුණු කරනවා. ඒකත් යා කරගෙන මේ කොටස් දෙකම වෙන වෙනම කපා ගන්න ඕනේ. ඉදිරිපස කොටසේ මුකුත් කරගන්න දෙයක් නැහැ. පිටුපස කොටස් දෙකක් තියෙන හින්දා ඒක කොහොමද කරන්න කියලා බලමු. පිටුපස කොටස් දෙක මේ විදිහට තමා මැහුවහම එන්න ඕන. ඕපන් එක ළඟ එක කොටසක් උඩින් අනිත් කොටස එන විදිහට තමා තියාගන්න ඕනි. ඔයාලට කැමති නම් පොඩි කොටස උඩින් ලොකු කොටස එන්න තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු කොටස උඩින් පොඩි කොටස එන විදිහට තියාගන්න පුළුවන්. ඕපන් එක එන තැන කොටස් දෙකේම දාර මහ ගන්න ඕන හීනියට අඟල් කාලක් ඇතුළට නවලා. තව අඟල් කාලක් ඇතුළට නමලා මහ ගන්න. දැන් අර කලින් තිබ්බ විදිහට කොටස් එන විදිහට කන පිටින් වටේම මහ ගන්නයි තියෙන්නේ. ඕපන් එක එන තැනින් වැඩියෙන් ටැක් කරගම්මු. නැත්තම් ලිහෙන්න බලනවනේ.
දැන් බලමු අපේ කොට්ටෝරය කොහොමද තියෙන්නේ කියලා හොඳ පිටට හැරෙව්වහම දැන් දන්නවනේ මූලික කොට්ටෝරය හරියට මහගන්නේ කොහොමද කියලා. එහෙනම් කැමති විදිහට ඩිසයින් දාගෙන මේ වගේ ලස්සනට කොට්ටෝර මහන්න දැන් පටන් ගන්න.